අම්මට දැන් බලන්න ඕනේ එකක් තමයි ඒකනේ. අර මේ ෆොටෝ එකක් තියෙන ඔය ඩිග්‍රී කම්ප්ලීට් වුණාට පස්සේ දැත් එක ඒක මොනවද මේ හදන්නේ මේව? ඒක ළඟට බැලුවොත් පේන්නේ මම කියලා නැත්තම් ඔයාලට පේන්නේ නැහැ මේ මොකක්ද අර සුදු පාට එකක් ඉන්නවා වගේනේ පේන්නේ. හරි. ඒක ළඟට ගන්න ඕන අපි මේ වෙනම මේකේ දාන්නම් ෆොටෝ එකක්. ඒක ලස්සන එකක් ඈ තෝට්ෆුල්. හිතලා කරලපු වැඩක්. හොඳ වැඩක් ඒක. ඒක අර මොකක් හරි මගේ ඔය තියෙන ඩිග්‍රී එක සම්බන්ධ කිසියම් ෆොටෝ එකක් ඒ දාලා දෙන්න thank you ඈ ඉන්ස්ට්‍රක්ටර් ළමයිගේ වැඩක්. ලස්සනයි ඒක. ඒකේ ඒවා තියෙනවා. කරදෑයි ගොඩක් ගන්න තරම් අමාරුයි. ඒත් ඒ වගේ බලන්න ඕන එකක්ද? හරි. හරි දිනනවා තමයි. එන්නම් ඉන්න. ඉතින් මේක ගලවමු අපි. ෂේප් එකේ වෙන්නන්නේ මේක. මාතර කියලා ගහලා තියෙනවා. කිඹුලෙක් එක්ක සෙල්ෆි එකක් ගන්න එකක් තියෙනවා. බන්දුවම සෙල්ෆි එක ගත්තා නම් තවත් හරි. කිඹුලා මරුවට ඉන්නේ. ඒක මොකද්ද? ඒක බැටරි එකක් තියෙනවා. ඒක ඔරලෝසුවක්. යාම් මේ මුහුදු වෙරළ තියෙනවා ඒකේ. වෙලාව හරිද මේක? ලාව වැරදිද දන්නේ නැහැ. ලාව හරි වගේ එකක්. ඒ කියන්නේ පරක්කු වෙලා කියලා මට පේන්නේ එකෙන්. කොහොමද මේ ඔයගොල්ලෝ දිලා දෙන එකේ පල්ලෙහා මුහුද එහෙම තියෙනවා. ඒක ඇත්තද මන් දන්නේ නැහැ. තියෙනවා අර ගල්ලේම අරම්මනම් තියෙනවා. වෙලාවත් වැඩ ඒකේ. හොඳයි. ඒ කියන්නේ පරක්කුයි පහටත් කිට්ටු. යන්න වෙනවා. හරි. මේකත් තියෙනවා කොහෙන්ද? දෙන්න දෙන්නේ. තියෙන ඔක්කොම දෙන්න. මේ මුම් බාන්නෝගේ බුලෙක් එක්ක ගහලානේ මාව. හරි. thank you. ඒකත් දැන් බලන්න ඕන එකද පස්සේ බලන එකද? නයි. දැන් බලන එකද පස්සේ බලන? දැන්. හරි බලමු. තව එකක් තියෙන. එකත් බැලුවම ඉවරයක්. බලන්න. ඔක්කොම දිනවා වටෙන් ගහනවාද ෆොටෝ එක? ඒක මොකක්ද? හැග්ගක් වගේ එකක්. බලමු ඒකත්. උඩ තියෙන්නේ තව. රෝඩේත් නම් තියෙන හැමතැනම ගහලා. දෙක් ගලවන්නේ. ඒකත් අර වගේම ෆොටෝ එකක් තමයි. අර මේ අවුරුද්දේ one last time ෆොටෝ එක වලගේ. one last time එකට දාලා ඉනෝගනික් නයිට් එකේ නේ වැදුනේ මේක. කොහොමද අර මේ අලුතින් ෆොටෝ එකක් වෙට්ටුනානේ අපිට. හරි. ඒක මේකක් ලියලා තියෙනවා. ඒ දින එක අර ෆොටෝ එක. thank you ලස්සන. හරි. ඉන්ද්‍රාත් එක්ක ගමු. හයි. මේකත් තියන්න. කොහෙන් හරි තියන්න බන්ද. හරි. එදිනේ ආය නෑනේ ඕනේ. හරි. මේ අවසාන කටයුතු කරන්න තියෙන්නේ අර මේ අවසාන කටයුතු කියවට පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා ඉක්මනට ඉවර කරන්න පුළුවන් මේ